දරුවා නුඹ කුමක් සඳහා මෙහි පැමිණියේහිද? මේක මේ හරි නිස්කලංක පරිසරයක් නේද තාපසතුමනි? භාවනානුයෝගීව සිටීමට මෙය වඩාත් උචිත පරිසරයක්. නුඹත් කැමති නම් මෙහි භාවනා කළ හැකියි. තාපසතුමනි, දැන් ඔබතුමා කොච්චර කාලයක් විතර මෙතන භාවනා කරනවද? දැන් අවුරුදු 12ක් විතර. ඇත්තටම තාපසතුමනි මේ දැන් භාවනා කිරීමෙන් ඔබතුමා මේ වෙනකොට උන්නත ලබාගෙන තියෙන්නේ. කිසිම දෙයක් නැහැ දරුවා. මා සතුව තිබූ බොහෝ දේ අහිමි වුණා පමණයි. ඇයි අපෝ? භාවනා කරපුවම තියෙන හැඹලබ්බක නැති නේද? මල මගුලන්නේ අපෝ ඒක. ඇත්තටම තාපසතුමනි ඔබතුමාගේ මොනවද නැති වුනේ? මගේ හිතේ තිබුණු ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මේ සියල්ලම නැති වුණා. මේ සියල්ලම නැති වුණා. එහෙම සීන් කෝන්න ගත්ත. දැන් නේ මීටරේ උනේ. මේ ඒක නෙවෙයි තාපසතුමනි. මේ සදාකාලික සතුට රඳා පවත්ව ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? එකම එක දෙයයි. ඒ මොකද්ද? මෝඩයන් සමග තර්ක නොකරන්න. එයයි එකම විසඳුම. එයයි විසඳුම. ඒක පිළිගන්න බෑ තාපසතුමනි. මම කොහෙන්ද පිළිගන්නේ නැහැ. ඒ කතාව වෙන්නේ දෙන්නේ නැහැ. ඔව්. ඔබ හරි දරුවා. ඔබ හරි. ඈ?